දෙයක් කතා කරන්න හිතුවා මේ පෝලන්ඩ් සම්බන්ධව ගොඩක් අය මගෙන් අහලා තිබුණා ගොඩක් රුමේනියා කට්ටිය ඒගොල්ලොන් කොහොමද පෝලන්ඩ් වලට එන්න පුළුවන් දැවිලා මොකද්ද කරගන්න පුළුවන් ඒගොල්ලොන්ට ඇත්තටම පොඩි දෙයක් මම කියන්න ඕන මම කාගෙන්වත් සල්ලි බලාපොරොත්තු වෙන්නේ මේ කිසිම දෙයක් කරන්නේ කවුරු හරි ගෲප් එකක හරි කොහේ හරි දැක්කත් මම මගේ වීඩියෝ එකක් ෂෙයා කරලා තිනවා එතනින් ඕගොල්ලොන් තේරුම් ගන්න එපා මෙහෙම මම ඕගොල්ලොන්ගෙන් සල්ලි බලාපොරොත්තු වෙන ඕගොල්ලොන්ට ජොබ් එකක් සෙට් කරන්න තමයි මේ හදන්නේ කියලා එහෙම දෙයක් නෙමෙයි මම ඇත්තටම මෙතන ගොඩාක්ම කරන්නේ දැනුවත් කිරීමක්. ඉතින් මගෙන් ගොඩාක් කට්ටිය මං හිතන්නේ 100ක් 200ක් විතර ප්‍රශ්න අහලා තිබුණා මගේ මේ මැසෙන්ජර් එකට ගොඩාක් මැසේජ් එන දවස ගානෙම ලංකාවෙන් එතකොට මිඩ්ල් ඊස්ට් වල එතකොට රුමේනියා වල ඉතින් ඒ වගේ කට්ටියකට මම මේ රුමේනියා කට්ටියට පොඩි විශේෂ දෙයක් කියන්න ඕන ඇත්තටම කවුරු හරි රුමේනියා වල ඉන්නවනම් පෝලන්ඩ් වලයි රුමේනියා වල ලොකු වෙනසක් නැහැ. ඔයගොල්ලෝ ඒ දැන් අර ඉස්සර එතන වෙනසක් තිබුණා. දැන් ඇත්තට මේක වෙනසක් නැහැ. පෝලන්ඩ් වල තියෙන හැම ෆීචර්ස් එකක්ම ඇත්තටම පෝලන්ඩ් මේ රුමේනියා වල තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඇත්තටම මේ කල්පනා කරන්න රුමේනියා වල රැඳිලා ඉඳගෙන මම කියන්නේ කවුරු හරි ලේවලින් 2500ක් 3000කට වැඩි පඩියක් ගන්නවා නම් ඇත්තටම පෝලන්ඩ් වලට එන්න එපා. ඒක ඔයගොල්ලෝ ඇත්තටම කරන්නේ මේ අමාරු වැටීමක් කරන්නේ මම ඒ හින්දා ඔයගොල්ලෝගේ හැමෝගෙම ඉල්ලීමක් කරනවා ඒ ගානකට මේ පඩිය ලොකු වෙනසක් නැහැ 2500කට 3000කට වැඩි පඩියක් තියෙනවා රුමේනියා වල පෝලන්ඩ් එන්න එපා. ඉතින් දැන් එතන ගොඩාක් කට්ටිය මගෙන් අහලා තිබිච්ච දෙයක් තමයි මේ රුමේනියා වලින් කොහොමද පෝලන්ඩ් වලට එන්නේ මෙහෙම කියලා. දැන් මෙතන පොඩි දෙයක් ඔයගොල්ලන්ට මම කියන්න ඕන. පෝලන්ඩ් වල ඇත්තටම සමහරක් වෙලාවට දැන් රුමේනියා වලින් කට්ටිය අරගෙන මම හිතන්නේ ඩොලර් 500 1000 අරගෙන පෝලන්ඩ් වලට ගෙනල්ලා දානවා. ගෙනල්ලා දාලා මෙතන තියෙන ගොඩාක් කට්ටියට වෙච්ච දෙයක් තමයි පෝලන්ඩ් වලින් සාමාන්‍ය මාස 3-4ක් ඇද ඔය වෙයර් හවුස් එතකොට ඔය ට්‍රක් ඩ්‍රයිවර් වගේ එතකොට ක්ලීනින් ඒ වගේ දේවල් කරන කට්ටියව මාස 2-3 සමහරක් වෙලාවට කම්පැනි ලොස්ට් වෙලා රස්සාවෙන් එළියට දානවා. ඉතින් රස්සාවෙන් එළියට දාපුවම මොකද වෙන්නේ? ඒගොල්ලන්ට ආයි ජොබ් එකක් හොයාගන්නත් බෑ. ඒගොල්ලන්ට රුමේනියාත් නෑ. සමහර කෙනෙක් ඩුබායි හරි කොහෙන් හරි ආවනම් ඒකත් නෑ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මම කියන්නේ හැමෝටම ඔයගොල්ලෝ එන්නේ ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ පොඩ්ඩක් ස්ටේබල් වෙන්න. මම කියන්නේ ස්ටේබල් වෙනවා කියන්නේ දැන් ඔයගොල්ලෝ ඔහෙට ඇවිල්ලා තින්නේ ණයක් අරගෙන නම් එක මල්ලේ කෙනෙක් මට කතා කරලා තිබ්බා අයියේ මම ලංකාවෙන් ආවේ ගොඩක් ණය වෙලා ඉතින් ඒකවත් කවර් කරගත්තේ නැහැ මේ ඉතින් මගේ පෝලන්ඩ් එන්න අහලා තිබුණා ඉතින් මම මේ මල්ලේට දීපු එකම ඇඩ්වයිස් එක තමයි මල්ලි ඉස්සෙල්ලාම ඔය ඉඳගෙන ඔය ණය ටික බේරගන්න ණය ටික බේරගෙන අඩුම ගානේ ඔයා ස්ටේබල් වෙන්න ඒ කියන්නේ ඔයා රස්සාවක් නොකර මාස 6ක් අවුරුද්දක් හිටියත් ඔයා ගාව එකතු කරපු දෙයක් තියෙනවා ඒ දෙයින් ඔයාට දෙයක් කරගන්න පුළුවන් කියලා අන්න ඒ දේ කරගන්න. ඉතින් එහෙම කරගත්තට පස්සේ ඇත්තටම ඕගොල්ලෝ වැටෙන්නෙත් නැහැ, අමාරුවක වැටෙන්නෙත් නැහැ. අනිත් එක තමයි සල්ලි දීලා ආපු ගමන් ඉතින් ගොඩක් ස්කෑමර්ස්ලා ඉන්නේ හැමතැනම. පෝලන්ඩ් විතරක් නෙමෙයි රුමේනියා, ඩුබායි හැමතැනම. අනිත් එක තමයි ඩුබායි වලයි කුවේට් වලයි මල්ලි කෙනෙක් මගෙන් අහලා තිබුණා දෙන්නෙක් අහලා තිබුණා එක්කෙනෙක් කුවේට් වලින් යාට වීසා ගන්න ඕන එම්බසි මොකද්ද කියලා. කුවේට් වල ඇත්තටම එම්බසියක් නැහැ. ඊට පස්සේ යා මගෙන් අහපු එකක් තමයි මම සෞදි වලට යන්නද නැත්නම් මේ ඩුබායි වලට එන්නද කියලා. ඉතින් මේ මල්ලිට මම දීපු ඇඩ්වයිස් එක තමයි ඕගොල්ලෝ ඇත්තටම සෞදි හරි ඩුබායි හරි එනවා කියන්නේ ඕගොල්ලන්ට ඒක ලොකු වියදමක්. ඔප්ෂන් එක තමයි යන්න ඉන්දියාවට. ඉන්දියාවේ ගියාම ඇත්තටම ඉන්දියාවේ ඕගොල්ලන්ට මේ අඩුවට කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්න තැන කරගන්න පුළුවන් වීසා අපිට ඕනේ නැහැ. ඉතින් මේ දේවල් කරගන්න ලේසි. ඉතින් ඒකයි මම කියන්නේ ඉන්දියාවට යන්න කියලා. ඉන්දියාවෙන් එම්බසියට ගිහලා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඕගොල්ලන්ට ටිකට් එකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. ටිකට් එකත් ලොකු ප්‍රශ්න නැතුවට යන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ දැන් ගොඩාක් ලංකාවේ ඉඳන් බජට් එයාලයින් තියෙනවා. මේ කාලේ කියන්නේ ලොකු ගාණක් ගියා දැන් බජට් එයාලයින් තියෙනවා. ඒ හින්දා එකකින් ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. ඔප්ෂන් එක තමයි ඉන්දියාවෙන් කරගන්න වීසා එක. බොරුවට ඕගොල්ලෝ මේ සෞදි, ඩුබායි, හරි ඕමාන් හරි ඒ වගේ රටවල් වලට ගිහිල්ලා බොරුවට අමාරු වෙටෙන්න එපා. ඉතින් ඕගොල්ලන්ට කියන්න තියෙන දේ අන්න කතා කරන ඕගොල්ලන්ට බලාපොරොත්තු වෙන්නේ සැලරි රේන්ජ් එක ගැන. සැලරි රේන්ජ් එක ඉතින් ගොඩක් ඇත්තරම ඩිපෙන්ඩ් වෙන ඔයා කරන මේ ජොබ් එකත් එක්ක. සාමාන්‍යයෙන් මෙහි පාර්ට් ටයිම් තමයි ගොඩක් වෙලාවට අර ෆික්ස් සැලරි එකක් නෑ. ඒ කියන්නේ වට මන්ත්ලි ෆික්ස් සැලරි එකක් නෑ. ඉතින් වට එතකොට හවර්ස් වලට තමයි ගෙවන්නේ. ඉතින් සමහරක් වෙලාවට ස්ලෝත් වලින් 25 30 සමහරක් වෙලාවට 18. ඉතින් ඒක ඔයා කරන රස්සාවෙන්
රස්සාවට ඒක ඩිපෙන්ඩ් වෙනවා. සමහර වෙලාවට අපි හිතමුකෝ ඩිෂ් වොෂින් වගේ හොටෙල් ඒ කට්ටියට සමහර වෙලාවට 18 20 වගේ. එතකොට මීට් ෆැක්ටරි වල එතකොට බර වාහන ඒ වගේ කට්ටියට සාමාන්‍යයෙන් ෆික්ස් සැලරි එකක් තියෙනවා. ඒත් සමහරක් අයට තියෙනවා ඒ කියන්නේ හවස් වලට ගෙවන්නේ සමහර වෙලාවට 20 25 30 ඒ වගේ ගානකුත් වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොන් ඉතින් රස්සාවට එනකොට ඒගොල්ලොන් ඇග්‍රීමන්ට් එකත් එක්ක ඕගොල්ලොන්ට කියනවා ඔයා කොච්චර අවස් ප්‍රමාණයක්ද සතියකට කරන්න තියෙන්නේ සමහරකට මාසයකට කොච්චරක් තියෙනවද කියලා ඒගොල්ලොන් කියනවා. ස්ටුඩන්ට් වීසා කට්ටියට ගොඩාක් ඒගොල්ලොන් ඒක මෙන්ෂන් කරනවා. ඒක සාමාන්‍යයෙන් යුරෝප රටවල් වල ඒක නීතියක්. ස්ටුඩන්ට් කට්ටියට සතියකට තීන පැය ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට වැඩිය ඔයාට වැඩ කරන්න බෑ. එහෙම සාමාන්‍යයෙන් ඒක ඉල්ලීගල් එහෙම හවුනොත් ඒක ඔයගොල්ලන්ට මේ මයිනස් මාක් එකක් වෙනවා ඔයාගේ වීසා එකට. ඉතින් මම කියන්නේ ඔයගොල්ලෝ ගොඩාක් දැනුවත් වෙලා මේ දේවල් කරන්න. අනිත් එක තමයි part time job. සමහරක් අය ඇග්‍රීමන්ට් එක දුව ඔයා එක ජොබ් එකකට ඇවිල්ලා සමහරක් වෙලාවට part time කරනවා. මමත් ඒ වගේ කරලා තිනවා. ඕන තරම් 5-6 කරලා තිනවා. ඉතින් ඇත්තටම මේක ලීගල් නෑ. ඉතින් ඔයා ගොඩාක් පරිස්සමෙන් ඒක කරන්න ඕන. ඔයා ඒක කායක හරි චෙක් කරගන්න කොහොමද මේක හරියටම කරගන්න කියලා. ඔයගොල්ලෝ පොලිසියට එම වුණොත් ඒක සමහරකට ඔයාව ඩිපෝට් කරන්නත් හේතුවක් වෙනවා. දැන් මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ විසිට් වීසා එක පිළිබඳව. දැන් ඔයගොල්ලෝ ගොඩක් කට්ටියට මම මෙහි එන හැමෝටම කියන්න කැමතියි විසිට් වීසා ඇවිල්ලා ඔයගොල්ලෝ ජොබ් එකක් හොයාගන්න මෙහි ඉන්න එපා. ඇත්තටම පෝලන්ඩ් වල ඒක දැන් ඇත්තටම ගොඩාක් දුරට ඔයගොල්ලන්ට බලපානවා. ඉතින් සමහරක් වෙලාවට ඒක ඔයාව ඩිපෝට් කරන්නත් එක හේතුවක් වෙනවා. විසිට් වීසා එකකට ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න එක හරිම අමාරුයි. හොයාගන්න එකත් ලේසියි. සමහරක් වෙලාවට දැන් අපි හිතමුකෝ ඔයා දැන් මෙහි පෝලන්ඩ්ට එනවනම් ඔයා එන්න ඕන වීසා ටයිප් එක හොයාගන්න ඕන වීසා ටයිප් D එක. ඉතින් දැන් අපි හිතමුකෝ ඔයා විසිට් වීසා එකක් එනවනම් විසිට් වීසා එකේ සාමාන්‍යයෙන් මාසයක තියෙනවා. මාස 3ට එන්න පුළුවන් ඒවා තියෙනවා. ඉතින් ඒකෙන් ඇවිල්ලා ඔයාට ජොබ් එකක් හොයාගෙන සාමාන්‍යයෙන් එහෙම කරගන්න කට්ටියත් ඇති. එහෙම කරපු කට්ටියත් ඇති. ඉතින් මං කියන්නේ ඉතින් ඒ වගේ කට්ටියට ගොඩක් ඒක අමාරුයි. දැන් ඔයා විසිට් වීසා එකක් ඇවිල්ලා ජොබ් එකක් හොයාගෙන ඊට පස්සේ ඔයා TRC එකට දානකොට ඇත්තටම මේක මාස 3ක මාස 4ක දැන් මම හිතන්නේ අලුත් නීති අලුත් වෙලා තින්නේ. ඒ 4ක් ඇතුළත ඔයා දාන්න ඕන. ඉතින් ඔයාගේ මාස 4ක් වගේ වීසා එක වැලිඩ් තියෙන්න ඕනේ. එතකොට තමයි ඔයාට දාන්න පුළුවන්. ඉතින් ඒක වට ලොකු ප්‍රශ්නයක් වෙනවා. වීසා එක කරගන්න බැරි වුණොත්. අනිත් එක දැන් ඉස්සර වගේ නෙමෙයි. දැන් එකමඩේෂන් වලට පොලිසියෙන් එනවා. එතකොට වැඩ කරන තැන් වලට පොලිසියෙන් එනවා. ඉතින් ගොඩාක් ලංකාවේ කට්ටියට කරදර වෙච්ච කට්ටිය ඉන්න මම දන්න 2-3 දෙනෙකුත් එහෙම හවු වෙලා ඩිපෝට් කරලා තිනවා. ඉතින් මම ගොඩක් අයට කියන්නේ එක මල්ලි කෙනෙකුත් මගෙන් අහලා තිබුණා අයියේ මම මෙහෙම මේ එක ජොබ් එකකට ඇප්ලයි කරලා තියෙන්නේ උනාට මම දැන් part time කරනවා ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් මම මේ මල්ලිට කිව්වේ මල්ලි part time කරන එක ප්‍රශ්නයක් නෑ මමත් කරලා තිනවා. හැබැයි මම හවු වෙලා නෑ මම 4-5ක් කරලා තිනවා part time. ඉතින් මම මේ මල්ලිට කිව්වා part time 10ක් වුණත් කරන්න. හැබැයි ඒක කාට හරි මාට්ටු වුණොත් ඒක වට ප්‍රශ්නයක් වෙනවා. දැන් මම ඕගොල්ලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ TRC එක පිළිබඳව. දැන් TRC එකේ ඇත්තට මේ ප්‍රශ්නයක් තියෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මාස 4ක් වගේ වීසා එක වැලිඩ් තියෙන්න ඕන. ඔයා TRC එකට ඇප්ලයි කරන්න. දැන් මේ ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගොඩාක් මේ අර මේ ක්‍රයිසිස් වැඩි වෙලා එතකොට මේ හොරගම් එතකොට ඔය නැෂනල් ටික්ස් එතකොට ඔය රිලිජියස් කේස් වලට දැන් පොලිසියෙන් ගොඩාක් කට්ටිය හොයනවා මේ රට ඇතුලේ ඉල්ලීගල් ඉන්න කට්ටිය ඔක්කොම අයින් කරන්න. ඉතින් ඒ වගේ වෙලාවට සාමාන්‍යයෙන් පොඩි වරදක් තිබුණත් වගේ TRC එකට සමහරකට ආපොලත වෙන්නේ නැති ඇප්ලයි කරලා නැතුව ඇති. ඒ වගේ කරදර වලට හවුච්ච කට්ටිය මොකද කරන්නේ ඒගොල්ලෝ ඩිපෝට් කරනවා. ඉතින් ඒ වගේ ඒගොල්ලොන්ට පොයින්ට් එකක් දෙන්න එපා. ඒගොල්ලෝ ආපු ගමන් ටක් ගාලා වාගේ TRC එක වැඩ කරගන්න. අනිත් එක තමයි මෙහි මුලින්ම ආපු කෙනෙක්ට ඇත්තටම TRC එක හදාගන්න ඒගොල්ලොන්ට ඇත්තටම දැනුමක් නැහැ. ඉතින් එහෙම වුණාම මොකද වෙන්නේ? ඒගොල්ලොන්ට කාලය නිකම්ම ඉක්මනටම ගෙවිලා යනවා. ඒ වැඩේ කරගන්න බැරි. ඉතින් මං කියන්නේ ඇත්තටම ලෝය කෙනෙක්ගේ මාර්ගයෙන් ඇප්ලයි කරන්න. ඒක සාමාන්‍යයෙන් ටිකක් ගාණ වැඩි. මං දන්නවා ඕගොල්ලොන්ට ඉතින් ගොඩක් කට්ටිය මෙහි ඉන්නේ මේ සල්ලි තියෙන කට්ටිය නෙමෙයි. ඉතින් ඒ වුණත් වාට පොඩි ගාණක් ගියත් මම මේ කියන්නේ මොකද සමහරක් වෙලාවට TRC එක කම්පැනි එකකින් ඇප්ලයි කරාම සමහරකට ඒක ඇදිලා යන්න පුළුවන්. අවුරුදු 1.5ක් විතර අවුරුදු මාස 8ක් යන්නත් පුළුවන්. ඉතින් එහෙම වුණාම
ප්‍රශ්නේ තියෙන්නේ ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒක ඔයා වැඩ කරන කම්පැනිෙන් ඒකේ දැන් අපි තුමුකෝ ලෝය කෙනකින් ඇප්ලයි කරා කියලා. එතකොට ඒ ලෝය ඒක වගකීම බාර ගන්න. අනිත් එක කම්පැනිෙන් ඇප්ලයි කරන්නේ කම්පැනිනොත් ඒ වගකීම බාර ගන්න. අනිත් එක තමයි දැන් ඔයා තනියෙන් ඇප්ලයි කරන්න ගිහින් මොකක් හරි වැරදිලා එහෙම වුණොත් ඉතින් ඔයාට අනිත් එක තමයි වැඩි ඊට පස්සේ ඔයාට ඩබල් වර්ක් වෙනවා. වගේ කාලේ නාස්ති වෙනවා. එතකොට ඔයාගේ මුදලුත් අපතේ යනවා. ඉතින් අර මං කියන්නේ පළවෙනි පාර මෙහෙට ඇවිල්ලා දෙයක් තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් සාමාන්‍ය ලංකාවේ කට්ටිය ඉතින් හැමෝම පැය 12 14 වැඩ කරන කට්ටිය ඉතින් ඒගොල්ලන්ට වෙලාවක් නෑ ඕගොල්ලන්ට උදව් කරන්න. සමහර කලාට නයිට් කරන ෂිට් කට්ටිය ඉන්නේ. ඉතින් සමහර කලාට ඔයා රිප්ලයි කරත් ඔයා මෙසේජ් එකක් දැම්මත් රිප්ලයි කරන්නේ. ඉතින් ඒ වගේ කට්ටියට මේ කරදර කරන්නේ නැතුව ඔයා මම කියන්නේ ලෝය කෙනෙක්ගේ මාර්ගෙන් හරි වාගේ කම්පැනි මාර්ගෙන් හරි ඇප්ලයි කරන්න. තනියෙන් ඔයා ඇප්ලයි කරන්නේ නැතුව මොකක් හරි වරදක් වුණොත් ඉතින් ඒක ඔයාට ලොකු පාඩුවක්. ඉතින් දැන් මම මේ ඇත්තටම මේකේ පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ මේ සෝෂල් මීඩියා වලින් ගොඩක් කට්ටිය මාත් එක්ක සම්බන්ධ වෙලා ඉතින් මම හැම කෙනෙක්ටම වගේ පුළුවන් හැම වෙලාවකම මම හැම කෙනෙක්ටම උදව් කරනවා. මම මෙසේජ් කරනවා. එතකොට සමහර කට්ටිය මට කෝල් කරලා අහනවා අයියෝ අත කතා කරන්න පුළුවන්ද කියලා. ඉතින් මට පුළුවන් වෙලාව තිබුණා මම හැම කෙනෙක්ටම ආන්සර් කරනවා. ඒගොල්ලන්ට රිප්ලයි කරනවා. ගොඩාක් අයට මම මේ කියන්න බලාපොරොත්තු වෙන්නේ රුමේනියා වල ඉඳන්. ඇත්තටම ඕගොල්ලෝ මේ රුමේනියා වලට ඇවිල්ලා එතන ජොබ් එක කරමන්න හැමතැනම මම දන්නවා පැය 14 15 වැඩ කරන කට්ටිය ඉන්න සම එක මල්ලි කෙනෙක්ම අපේ ගෙවල් හරි මල්ලි කෙනෙක්. ඒ මල්ලි මට කතා කරලා කිව්වා විස්තරේ. ඉතින් යා පෝස්ට් එකකුත් දාලා තිබුණා යාට වැඩ කරන්න අමාරුයිගේ කකුලේ අමාරුවක් ඇවිල්ලා තිනෝ කියලා. ඉතින් මං ඇවිල්ලා ඉන්න හැම කෙනාටම මං කියන්නේ ඔයගොල්ලෝ ආපු අලුතම වගේ තවත් තැනකට යන්න එහෙම හදාගන්න එපා. ඉතින් අනිත් එක පෝලන්ඩ් වලට ඇවිල්ලා ඔයා TRC එකට ඇප්ලයි කරාට පස්සෙත් පෝලන්ඩ් වල ඉන්න කට්ටියට මම මේ කියන්නේ ආයි තව ජොබ් එකක් ඔයා හොයන්නත් එපා. එතකොට ඔයා කම්පැනි දෙකකට ගිහිල්ලා TRC ඇප්ලයි කරාම එහෙම දැන් එතකොට ඒ TRC ඇප්ලයි කරපු තැනින් ඒගොල්ලන්ට මේ අහු වුණොත් දැක් ඔයා මේ කම්පැනි දෙකකින්ම ඇප්ලයි කරලා දිනනවා කියලා ඒක ඔයා ඩිපෝට් කරන්න හේතුවක් වෙනවා. ඉතින් අනිත් එක තමයි රුමේනියා වල ඉන්න කට්ටිය ඔයගොල්ලෝ ඔයා ස්ටේබල් වෙන්න පොඩ්ඩක්. සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් වැඩ කළා සමහර කෙනෙක් දෙකට වැඩි වැඩ කරා. මම කියන්නේ කොන්ට්‍රැක්ට් එක සාමාන්‍යයෙන් අවුරුදු දෙක ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ මම කියන්නේ අවුරුදු දෙක කොහොම හරි ඉවර කරලා කියන්නේ ඔයාගේ ණය තියෙනවා නම් ඒ ටික බේරගෙන තව බලන්න ජොබ් ඔපචුනිටිස් ඉන්න ගමන්. මොකද රුමේනියා වල ඉඳන් දැන් මොකද රුමේනියා ෂෙන්ගන් රටක් වෙලා තියෙන. ඉතින් රුමේනියා වලින් වාට යන්න පුළුවන්. ඉතාලි වලට යන්න පුළුවන්. ජර්මනි යන්න පුළුවන්. සර්බියා යන්න පුළුවන්. ඕනම ෂෙන්ගන් රටකට පෝලන්ඩ් එන්න පුළුවන්. ඉතින් ඕනම රටකට යන්න පුළුවන්. ඉතින් ඔයා මේ ඔපචුනිටි එක පාවිච්චි කරන්න හැම වෙලාවෙම රුමේනියා ඇවිල්ලා පෝලන්ඩ් වලට මෙන්න බලනවට වැඩිය තව බලන්න ඔයාට මේ හොඳ මේ ජොබ් ඔපචුනිටි එකක් ගන්න පුළුවන් කොහෙද කියලා. සමහරක් විට වගේ හොඳ ස්කිල් තියෙන්න පුළුවන්. ඒ ස්කිල් වලට හරියන්න ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ දැන් රුමේනියා වල ඉන්න කට්ටිය ඔයා පොඩ්ඩක් ස්ටේබල් වෙලා කීයක් හරි තියාගෙන දැන් අපි හිතමුකෝ ඔයා පෝලන්ඩ් හරි වෙන කොහෙට හරි ගිහිල්ලා අඩුම ගානේ මාස 6ක් අවුරුද්දක් වගේ වාට ජොබ් එකක් නැතුව උනත් මොන හරි දෙයක් වුණොත් ඒ අතේ තියෙන ප්‍රමාණයෙන් ඒ ගේම ගහගෙන ඉන්න පුළුවන් වෙන්න ඔයා ඒ වැඩ ටික සලස්ත ගන්න. සමහරක් විට ඔයා පෝලන්ඩ් වලට ඇවිල්ලා ඔයාට පෝලන්ඩ් වලින් අඩුපඩියක් ලැබෙන්න පුළුවන්. ඉතින් මේ අඩුපඩියෙන් සමහරක් විට ඔයාට ඒ තියෙන ණය ටික බේර ගන්න බැරි වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕන ස්ටේබල් වෙන්න. ගානක් ඉතුරු කරගෙන තව කෙනෙක්ට උදව්වක් කරනවට පුළුවන් නම් ඔයා ගත්ත දැනුමින්. ඉතින් මමත් ඒ දෙයම තමයි ඔයගොල්ලොන් එක්ක කරන්නේ. ඉතින් හැම වෙලාවෙම ඔයා කොයි වෙලාවෙත් පොඩ්ඩක් මේ අඩියක් ඉස්සරහෙන් හිතන්න. හැම වෙලාවෙම මේ මම මෙතනම ඉන්න ඕන මෙහෙම මෙතනම පල් වෙන්න ඕන කියන එක නෙමෙයි මම කියන්නේ. ඉන්න තැනින් තව ස්ටෙප් එකක් උඩට යන්න බලන්න. ඉංග්‍රීසි අනිවාර්යෙන් හදාගන්න. ඉංග්‍රීසි නැතුව බොරුවකට වෙන රටකට එන්න try කරන්න එපා. අනිත් එක තමයි දැන් පොලිෂ් හරි රුමේනියා හරි ඉන්නවනේ මේ ලෝකල් ලැන්ග්වේජ් එක පොඩ්ඩක් පුරුදු වෙන්න. තව දෙයක් තමයි තව මල්ලිලා වගේක් මගෙන් අහලා තිබුණා. එතකොට මේ මිඩල් ඊස්ට් වල වැඩ කරන කට්ටිය ඉතින් ඒගොල්ලොන්ට ඇත්තටම දැන් මිඩල් ඊස්ට් වල ලොකු ස්කෑම් එකක් යනවා. සමහරක් විට හොඳ ඒජන්සිස් තියෙන්න පුළුවන්. මට ඔයාට රෙකමන්ඩ් කරන්න බෑ මේ ඒජන්සි හොඳයි මේ ඒජන්සි හොඳයි කියලා. මොකද අන්තිමට මම රෙකමන්ඩ් කළා ඔයාට
එතන වංචාවක් වුණොත් ඉතින් එතකොට මමත් වංචා කරනවා. ඉතින් කාලේ ඉතුරු කරගන්න ඇවිල්ලා තියෙන ටික ඉක්මනටම වැඩේ කරගන්න. ඉතින් ඒ ගියපු ගැප් එක වාට ටක් ගාලා අල්ල ගන්න පුළුවන් TRC එක. දැන් මෙහෙම එකක් තියෙනවා. ඉස්සර සාමාන්‍යයෙන් ආපු කෙනෙක්ට මාස 9ක් මාස 8ක් විතර යනවා TRC එකෙන්. දැන් හැබැයි අලුත් කට්ටියට මාස 6ක් මාස 5නොත් TRC එක ඇවිල්ලා තියෙනවා. ඒ තවත් කොට්ටාශයක් ඉන්නවා. ඒගොල්ලන්ට අවුරුද්ද පැනලා අවුරුදු එකමාර පැනලත් TRC කියන කට්ටිය ඉන්නවා. ඉතින් ඒක එක කෙනාගෙන් කරන්න වෙනවා. සමහර අයට අවුරුදු 3ට වීසා එක වදිනවා TRC එක. එතකොට තව කට්ටියකට අවුරුදු 2, තව කට්ටියකට අවුරුද්දක්. ඉතින් මං කියන්නේ මේ දේවල් ඔයගොල්ලෝ දැනගෙන හැම දෙයක්ම කායික හරි විමසන්න. එතකොට YouTube එකේ Google එකේ මේ දේවල් සර්ච් කරලා ඔයගොල්ලෝගේ දැනුම හදාගන්න. කිසිම දෙයක් වරද්ද ගන්න එපා. අන්තිමට වාට වැරදුනොත් දැන් වගේ කාලය මුදල් හැමදේම අපත යනවා. දැන් මම ඔයගොල්ලන්ට පොඩි දෙයක් කියන්න ඕන. මේක ඇවිල්ලා ඔයාගේ monthly cost එක. මම ඇත්තටම දැන් shopping සාමාන්‍ය groceries වලට එහෙම ගියාම දැන් පෝලන්ඩ් වල එක දෙයක් තියෙන්නේ ගොඩක් ඉන්දියන් කඩ එහෙම තියෙනවා. ඉතින් අපිට ඔය කුළුපඩු දේවල් ඉක්මනින්ම හොයාගන්න පුළුවන්. ඉතින් ඉන්දියන් කඩ ගොඩක් තියෙනවා. අනිත් එක තමයි ඉතින් ඒවා කරලා ඉතින් කෑම බීම වලට ඒ ඔක්කොමත් කළා මං කිය සාමාන්‍යයෙන් ඔයාට living cost එක පෝලන්ඩ් වල සාමාන්‍යයෙන් ස්ලෝතු වලින් 1200ක් 1400ක රේන්ජ් එක ඇතුලේ යන්න පුළුවන්. ඒක දැන් මම මේ කියන්නේ මගේ එක සමහරක් විට ඔයාගේ ඊට වැඩි ටිකක් වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් 1500 1600 එහෙම යන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒක ඔයාගේ ඔයා වීදම් කරන විදියට තමයි. දැන් මගේ ඇත්තටම මම ඇවිල්ලා ලොකුවට මේ ලක්ෂර විදියට මේ ජීවිතයක් ගත කරන්නේ මට ඕන මගේ මේ වැඩ ටික කරගෙන ඉන්න මගේ සෝපාසු ඉන්නේ ටික හදාගෙන එතකොට කීයක් කර අපි හැමෝම ඉන්නේ මෙහි ඉතුරු කරන්න නැත්නම් කවුරුවත් මෙහි ඇවිල්ලා ලක්ෂරි ලයිෆ් ගත කරන්න නෙමෙයි ඉන්නේ. ඉතින් ඒ හින්දා සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට 1200ක් 1300ක් සමහරකට 1000ක් 1500 අතර වගේ තියාගන්න ඔබ ඒ වගේ වුණොත් ලොකු දෙයක්. අනිත් එක ස්ලෝතේ වල මේ අනිත් රටවල් එක බැලුවම ඉස්සර නම් බොරු කියන්නේ නැහැ. දැන් මේ යුක්‍රේන් රෂියන් යුද්ධය එන්න ඉස්සෙල්ලා ලිවින් කොස්ට් එක ඇත්තටම අඩුයි. දැන් ඇත්තටම දැන් අර යුක්‍රේන් කට්ටිය අර යුද්ධෙත් එක්ක මොකද ඒගොල්ලෝ ඒ රටට ආපු හින්දා දැන් ඇත්තටම ඔය රෙන්ටල් කොස්ට් එක ගොඩාක් වැඩි වෙලා තියෙනවා. එතකොට අනිත් දේවලුත් ටික ටික වැඩි වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහට කොහොම වෙයිද කියන්න බෑ. සමහරකට දැන් යුද්ධය ඉවර වෙලා ඊට වැඩිය හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ හැමතිස්සෙම කල්පනා කරන්න කීයක් හරි ඉතුරු කරගන්න. ඉතින් අනිත් එක තමයි ඔයා කොහේ හරි යනවා නම් මතක ඇතුව ඔයාගේ પાස්පෝර්ට් එක අරගෙන TRC එකට ඇප්ලයි කරලා પાස්පෝර්ට් එක අනිවාර්යෙන් අරගෙන යන්න. ඒකේ ස්ටැම්ප් එකක් ඒගොල්ලෝ ගහනවා. ඒ ස්ටැම්ප් එකත් එක්ක પાස්පෝර්ට් එක අනිවාර්යෙන් අරගෙන. මොකද දැන් නීති ගොඩාක් තද වෙලා තියෙන්නේ. ඉතින් ඒ දේවල් වලින් ගොඩ එන්න ගොඩාක් හදාගන්න. ඉතින් මම ගොඩාක් දේවල් අරගෙන ආවා. ඉතින් තව ඇත්තටම ගොඩාක් දේවලුත් තියෙනවා. ඉතින් මම ඉස්සරහට එකතු කරගන්න ඕගොල්ලන්ගේ බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉස්සරහට තව වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහොම ස්තුතියි ඔයගොල්ලන්ට මාත් එක්ක රැඳිලා ඉන්නවට මගේ YouTube channel එකේ. ඉතින් එහෙනම් ජයව හැමෝටම මොන හරි දෙයක් තිබුණොත් මගේ YouTube channel එකේ comment එකක් දාන්න. මම පුළුවන් හැම කෙනෙක්ටම reply කරන්න.